සුබ උදෑසනක් වේවා සියලු දෙනාට. අද කාලයකට පස්සේ ඉතින් ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද මම ඉන්නේ නව ශ්‍රීලන්තේ හොක්ස් බේ කියන පැත්තේ නේපිය කියන සිටි එකේ. ඉතින් අපේ ගමේ හැම පාරම සිංහල අලුත් අවුරුද්දක් තියෙනවා. අද 11 වෙනිදා අප්‍රේල් 20යි 26. ඉතින් අද ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද මෙහි අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ අවුරුදු උත්සවයේ තියෙන භූමියේ තමයි අද මම ඉන්නේ. ඒක පැවැත්වෙන්නේ අපිට තියෙනවා මෙහි තායි මොනස්ට්‍රි එකක්. ඒකේ තමයි අපේ ලංකාවේ දේවල් ගොඩක් දේවල් ඉවෙන්ට්ස් වෙන්නේ. ඉතින් රැඳී සිටින්න ඉස්සරහට අවුරුදු උත්සවයේ ගොඩක් ලස්සන දේවල් ඉදිරියට පෙන්වන්න බලාගෙන ඉන්නවා. ඉතින් රැඳී සිටින්න සියලු දෙනා ඉස්සරහට හම්බ වෙමු. පරක් වෙන්න මම ටක් ගාලා කියන්නම්. බොහොම ආඩම්බරයි කියන්නේ ලංකාවේ ලොකුම සමුහ ව්‍යාපාරයේ LOLC සහ ඉන්ෂුරන්ස් එකක් තියෙන එකම බැංකුව HNB. ඒ දෙකම ආරක්ෂායක එකතු වුණා. ඉතින් ජීවිත රක්ෂණයක් සෞඛ්‍ය රක්ෂණයක් ලංකාවේ රිටයර් වෙන්න ප්ලෑන් එකක් තියෙනවා නම් අපිට උදව් කරන්න පුළුවන්. අමල තාත්තලා මෙහි එනවා නම් ඒකටත් අපිට ට්‍රැවල් ඉන්ෂුරන්ස් ගන්න පුළුවන්. මම ටීම් එකක් ගාලා ඉන්ට්‍රොඩියුස් කරන්න අද දවසේ මොගොල්ලෝ ඉන්නවා. කිවි සේව ගැන මොන හරි අහනවා නම් අනිවාර්යයෙන්ම ඉසුරු මල්ලිගෙන් අහගන්න. මොකද මේ ටිකේ බැලන්ස් එක යන්නේ පල්ලෙහාට. ඉන්නේ මේ ආරක්ෂක ඉන්ෂුරන්ස් වලට. ඉතින් සෑහෙන සේවයක් කරන ඔයගොල්ලන් සියලු දෙනාටම හොක්ස් බේ ඉන්න ශ්‍රී ලංකාවට ලෝන් එකක් මොන හරි ගන්නවා නම් විශේෂයෙන්ම ජෝඩ්ගෙන් අහන්න. එක්සෑම්ස් තුනම මම ක්වොලිෆයි වෙලා ඉන්න ඕන එකක් මගෙන් අහන්න පුළුවන්. ඊට අමතරව මෙන්න ටිකක් කරලා ගන්න. ඕගොල්ලෝ දැකලා තියෙනවා ජේම්ස් බොන්ඩ් නෑ නේ. ජේම්ස් බොන්ඩ් හැමතැනම යන්නේ තුවක්කුවක් අරගෙන. මෙන්න මෙහෙම. මෙන්න මේකෙන් පුළුවන් ඕගොල්ලන්ට අපේ ගේම් එකට ආවොත් මේ පොඩි ගේම් එකක් තියෙනවා. අර ටැග් දිනා ගන්න පුළුවන්. QR කෝඩ් එක දෙනවා. ඒක ස්කෑන් කරලා එන්ටර් වෙන්න පුළුවන්. එතන ලෙවල් එන්ටර් වෙන්න පුළුවන්. right. See you. Thank you very much. උදව් කරන ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි අපේ ස්පොන්සර්ස්ලා. ඒ ස්පොන්සර්ස්ලා ගැන මතක් කරගෙන අපි ඊගාවට යමු. මොකද ඊගොල්ලෝ මේක මේන් රෝල් එකක් මේ ඉවෙන්ට් එකේ ඒගොල්ලෝ නැත්තම් අපිට මේ විදිහට මේක කරන්න බෑ. ඔයගොල්ලෝ හැමෝම දකින්න ඇති අපි ඉස්සරහා ඉන්නේ අපේ ආරාධිතා මුත්තන් හොක්ස් බේ අවුරුදු උදානයට පැමිණ. ඉතින් අපේ මේන් ස්පොන්සර් විදියට අපි මතක් කරන්න ඕනේ හැමදාමත් අපිත් එක්ක එන ආරක්ෂා ෂයන්නය. thank you very much. කට්ටිය ඇවිල්ලා ඉන්නේ හොක්ස් බේ වල. ෂයන්නය අපිත් එක්ක ටිකෙන් ටික සපෝට් කරා. පන්සල පිරෙනවා මේ හොක්ස් බේ අවුරුද්දට. ඉතින් ලස්සනයි දකින්න ලංකාවේ සියලු දෙනා එකතු වෙලා ලස්සනට අවුරුද්ද සමරන ඒවා දකින්න. අපි පොඩියට මේ වැඩේ කරද්දි ඔයගොල්ලෝ තමයි සපෝට් කරේ. දැන් ටිකක් ලොකු වෙලා වැඩේ. කට්ටිය පොඩ්ඩක් එන්න අහනවා. ඒ වුණාට ආරක්ෂා තමයි නම්බර් 1. මට පුද්ගලික දෙයක් නෑ. මම කරන ජොබ් එකත් එක්ක මට ෂයන්නයගෙන් උදවක් ගන්න හම්බ වෙන හරිය අඩුයි. ඒ වුණාට අනිත් ඕගොල්ලෝ ඔක්කොටම කියනවා අඳුරන පවුල් ටිකක් ඇවිල්ලා ඉන්නවා. මෙතන ඒ වැද්දේ මොන හරි වැද්දේ. ඊගාවට අමතක කරන්න බැරි චරිතයක් තමයි මෙතන අපිත් එක නැති මිගෙල්. හැමෝම දන්නවා මොකද්ද IELTS overseas කියන්නේ. ඉතින් ඒ මිගෙල් දුන්න සපෝට් එක ඊසරේ වගේ සිනමයි කිරි ඉතිරීම best spices in Sri Lanka. So we used to cook. මෙහෙම තමයි අපේ හොක්ස් බේ වල කිරි ඉතිරෙන්නේ. So we use. ඉතින් We always used to eat those. අපේ වැඩසටහන පටන් ගැනීම හරි. 1 minute. ලස්සනට Yeah, the overflow Shamil? of milk. So we believe that it will represent the prosperity, happiness, and it will bring peace and everything. So it's a remarkable wonderful celebration today. Right. අපි වැඩි වෙලා ගන්න නැතුව ඊට නම් පොඩක් ඔය විදිහට තමයි කිරි ඉතිරීමේ වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. වැඩි වෙලා ගන්න නැතුව අපි ඊටවල දෙන්න කරන්නේ අපි ඔය විදිහට කිරි ඉතිරුවා. our MPs for all your hard work and contributions to our region. Sorry, I'm a bit nervous. I can see so many friends and familiar faces here. I believe I'm the one that know the most Sri Lankans in Hawke's Bay, probably more than Jamil. You can take this If I as visit well. Sri Lanka one day, I'm sure I will have a friend to visit in every city. Even if you're not there,
and celebrating the rich diversity of culture that we have here in Hawke's Bay. And look, we have so many similarities with Sri Lanka here in Hawke's Bay because today is a celebration of the end of the harvest. And in Hawke's Bay, we are the fruit bowl of New Zealand, where we celebrate growing the best produce in the world and exporting it to the world. And at the moment, we are nearing the end of our harvest. So we really do share those synergies where we can celebrate prosperity, unity and pride of our regions, our culture and our country, New Zealand and Sri Lanka. It's wonderful to see the unity here today, the celebration of your culture, and it's getting bigger every year. We see this event getting bigger every year, and I'd just like to acknowledge Shamal for all the work that you do in bringing this event together, and Darman from the Hawke's Bay Multicultural Association, and of course Derek, our councillor, and Katie, my colleague here in Hawke's Bay. So look, thank you for having us here today. It's a wonderful celebration of diversity, culture and unity. So I look forward to seeing all. The single Antarudu is far more than a festival. It's a celebration of tradition, unity, and the timeless joy of beginning again. Thank you for listening, and I hope you enjoy every moment of the celebration. Thanks, Nora. Right. Ini dah format dia ni. Apa yang kita sama dah betul lah tadi. Orang kian awak tu ya. Awak tu yang muka kau ini. මෙතන ඉන්නේ අපේ හොක්ස් බේ අවුරුදු 100ට අනුග්‍රහය දක්වන කට්ටියයි හොක්ස් බේ වල ඉන්න මේයර් සහ මන්ත්‍රීනියක් මෙතන ඉන්නවා කවුන්සිල් එකේ කට්ටියයි තව අපේ ශ්‍රී ලංකන් වැඩිහිටි කට්ටියක් ඉන්නවා යාතර අපේ කුඩා දරුවෝ ඉන්නවා පහනේ දල්වලා සුබ මොහොතින් මේ අවුරුදු 100 සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරමු අපි සියලු දෙනා. කොහොම තමයි පොල්තල් පහනේ වැඩ කටයුතු. දැන් අපි යම් කිරි උතුරන තැනට මේ පොල්තල් පහන පත් වෙනවා. මේ පැත්තෙන් කිරි උතුරනවා. ඒ වැඩි වෙන ගමන් ඊගාවට අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරන්න කියනවා ඕගොල්ලෝ ඔක්කොටම. So Katie and Catherine, so thank you very much for joining with us today and to celebrate our new year. And we would appreciate if you could share a few words with us. What do you think about this celebration in our community? මම ආයි මතක් කරන්න වෙලාවක් නැති වෙයි. ඒකින්ද thank you very much for everyone who has support during this last 1 month. සිංහල අවුරුදු ගාමදී සියලු දෙනාම බොහොම සතුටුසෙන් ඉන්නේ. ලස්සනට ඇඳගෙන උදව් කරපු කට්ටිය, කතා කරපු කට්ටිය, නිකන් හරි අහපු කට්ටිය මොන හරි වෙන්න ඕනේ කියලා thank you very much for everyone. අපි ඊගාවට ලස්සනට ඇඳගෙන පවුල් ෆිටින් මොකද කරන්නේ? සිංහල අවුරුදු සමරන්න නවසීලන්තයේ හොක්ස් බේ වලට ඇවිල්ලා ඉන්නේ. So, members of Sri Lanka Women's Dancing Academy, මේ විදිහට I would like to invite you ආදරණීය ශ්‍රී ලාංකිකයන් with a big round of applause, please welcome Sri Lankan Wolves on stage. ඊළඟට අපේ ලංකාවේ නර්තන කණ්ඩායමක් ඉන්නවා
ඒ නංගිල කට්ටිය නර්තනයකින් සැරසෙන්නයි හදන්නේ. අපි දුව පැනලියදේ මතකේගෙන අයියේ බාලේ මදනල අතරේ නුඹේ සුවඳයිවේ හිතගාව හිදී පිරසේ නුඹ දැක මන දොල පිරවෙන යාවේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලමසල වෙනකොට ඉවසුම් නැනේ මාමෙන් වෙනවද දුව කරගන්නට වායේ ඔය විදිහට කැම මේසේ වැඩ කටයුතු කරගෙන යනවා. කැම මේසෙන් පස්සේ තමයි තරග පටන් ගන්න වැඩ කටයුතු කරන්නේ. පේනවා ඇති. කෑම වැඩ ටික වෙනවා කට්ටිය කෑම වැඩ කටයුතු ටික කෑම වලට සාධාරණයක් ඉෂ්ට කරන ගමන් ඉන්නේ කට්ටිය. අපේ ලස්සන ශ්‍රී ලාංකික ළමයි hello hi ya urdu kumarin dah කොහොමද අක්කා? කාලෙකින් දැක්කේ? අම්මේට දෙයක් නෑ නේද? පොලිමට යා මේ අපේ මේ වැඩිහිටියන්ගේ කනා මුට්ටියට කට්ටියක් සෙට් වෙලා ඉන්නවා. මේ බලමු මේ කට්ටිය කොහොමද තරක කරන්න බලාගෙන ඉන්නේ කියලා. අහලා බලමු ඒගොල්ලෝගේ කොහොමද කියලා. හලෝ. ඔයගොල්ලෝ දැන් ඔක්කොම වැඩිහිටියෝ ඉන්නේ කනා මුට්ටියට වැඩේ දෙන්න බලාගෙන වලේ. කියලා කනාවට ගහනවා. ගිය අවුරුද්දේ කනවා. ගිය අවුරුද්දේ කියලා ඒ. සෑහෙන පොලිමක් තියෙනවා. අද ඉවර කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා මට වෙන්නේ. කලා මුට්ටියට. ලස්සන දවසක්. අද කොහොම හරි වෙදර් එක අප්සෙට් වෙලා කියලා දැන් මේ වෙලාව වෙනකොට හොඳටම වෙදර් එක හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් ඒක වාසනාවන්ත දවසක් වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඔයාලා පේනවා ඇති කට්ටිය සෑහෙන සන්තෝෂෙන් මේ අවුරුදු උදානයට සහභාගී වෙලා සියලු දෙනාම කොහොම සතුටු විදියට මේක එන්ජොයි කරනවා කියලා. මෙන්න මලිදු මං හිතන්නේ ඔහුගේ දැස් මං හිතන්නේ කළු රෙද්දෙන් වහලා මෙන්න මං හිතන්නේ තාම ක්‍රීඩකයෙක් කෙලින්ම ගමන් කරනවා. මං හිතන්නේ ඔහු ගමන් කරන්නේ කෙලින්ම හුණං ආසන්න අවස්ථාවක ඉන්නේ වගේ පේන්නේ. ගියත් අවුරුදු කුමර කුමරියෝ ඉන්නවා. මේත් ඇවිල්ලා එක්තරා ලස්සන මේ ඇවිල්ලා මේ ලස්සනම හොක්ස් බේ ඉන්න අවුරුදු කුමරියෝ ටික සෙට් වෙලා තියෙන්නේ. හොක්ස් බේ වල ඉන්න හොඳම
නේ කෙලින්ම ඔයගොල්ලන් අවුරුදු කුමරේට මේ සහභාගී වෙන්න දැවිලා ඉන්නේ. තාම දක්ෂ ක්‍රීඩකාවක්. හොඳයි. මුට්ටිය වදින්න ඔන්න මෙන්න කියලා හිතනවා මට චූටිතුවගේ පහර ඔන්න පහරෙල්ල කරනවා හිතවතුනි. පහරෙල්ල කරා කියලා වියත් වෙනවා. අපි අඳුරන මේ මල්ලිලා ටිකක් ඉන්නවා. ගිහලා බලමු කොහොමද මොකද වෙන්නේ කියලා. අයිබෝන්. ඔයගොල්ලන් මොන වගේ තරඟ වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන්නේ? ටිකට් ගහන්න තමයි. එලගිරි. මේ එන ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. හා? අයි. ඉස්සරහට තව තරඟ ගොඩක් එන්න තියෙනවා. හා? අනිවාර්යයෙන්. අන්න කොට්ටපොරේ ගිය අවුරුද්ද අපි සෙල්ලම් කරා. ගිය අවුරුද්දේ කොට්ටපොරේ සෙල්ලම් කරා. ඉතින් ඉස්සරහට හම්බෙමු. මෙහි හොක්ස් බේ එක පැත්තක පාමස්ටෝන් කියන පැත්තක රෙස්ටොරන්ට් එකක් තියෙනවා. සෑන් මිසිස් කෙෆ් කියලා. ඒගොල්ලන් තමයි අද අපිට කෑම රසට කෑම ගෙනත් තියෙන්නේ. ඔයගොල්ලන්ට බලත හැකි. අද සෑහෙන කෑම ටිකක් තියෙනවාද? අපි වෙනින් හදලා ඒගොල්ලෝ මහන්සි වෙලා ආලු පාන් රෝල් රොටි ඔය විදියට ඒගොල්ලන් සෑහෙන සහයෝගයක් දෙනවා අපිට. කෑම වලින් කෑම නම් ආයිත් නෑ සුපිරි. ඉතින් බලමු කොත්තුකුත් දාන ගමන් තියෙන්නේ. කොත්තුකුත් දාන ගමන් තියෙන්නේ. තවත් ඒ දිනේදී පහරක් ගියාක් වෙනවා. මටත් මේ කොත්තුවක් ගන්න උනා. ඔව්. මොකක්ද ඕන කොත්තුව? චිකන් කොත්තුව. චිකන් රෝස් චිකන්. ඔව් රෝස් චිකන් එක. දාන්න මම පස්සේ ගත හැකි නේ. අපි ඉවර වෙනකොට වගේ තිබ්බම ඇති ෂේප්. ඔව් දැනට එච්චරයි මම මේ වයිෆ් කිනුත් අහලා බලලා කියන්නේ. කැමරායි ඔයගොල්ලෝත් මේ නේපියා හොක්ස් බේ පාමි පැත්තේ ඉන්නවනම් ඔයගොල්ලෝත් ඇවිල්ලා ඉල්ල කැම ගන්න. ඔය විදියට තමයි වෙන්නේ. මම ඕඩර් එකක් දැම්ම කොත්තුවක් රට ගන්න ගිහලා එතකොට ඊට පස්සේ යන්න කනා මුට්ටිය විදීම වැඩි හිටි. දැන් තමයි අපි රවුන්ඩ් එකට හැමෝටම හාඩාගෙන කරකවන්න. අලියට හැටගෙන දැන් තමයි පටන් ගත්තේ. මත් හරි මුට්ටිය නෙවෙයි බින්දේ ඒ දැනට ඉන්න තරගකාරිය. අවශ්‍ය මුට්ටිය බෙද ගන්න බැරුණොත් අපට ඇයට තරග දැනට ඉන්න තරගකාරිය. තවත් හොඳ තරග කරුවේ මුට්ටිය ඔක්කොම බෙදන්න පුළුවන් එකපාර වගේ පුද්ගලයෙක්. So first contestant is Tishaya. Are you ready? Are you ready, Hawks Bay? Right. තරගකාරිය ලේ කෝ බලන්න තරගකාරිය කෝ බලන්න කෝ බලන්න හොක්ස් බේ දිල්හාර තමයි හොක්ස් බේ කනාමුට්ටියේ තරගකාරිය. තරගේ ජාතිවාහිකාව දිල්හාරා හොක්ස් බේ කනා නෙවෙයි නියමයි. සන්නයි මුට්ටියට මුට්ටිය වදින්න දන්නේ නැහැ. මුට්ටිය බෙදගනීද කියලා මම මේ බලන් ඉන්නේ. ඔන්න පාරක් එල්ල කරනවා මෙන්න පාරක් එල්ල කරනවා ආයෙ වෙනස් කරා අදහස. පොඩි දෝණියක් කරනවා ළමා සාරයක්. පොල්ල ඉතාම ආසන්නයි. ඉතාම ආසන්න අවස්ථාවක්. මම හිතන්නේ කනාමුට්ටි ඉතාම හොඳින් යනවා වගේ.
කනාලා ගොඩයි. කනාලා ගොඩක් ඉන්නවා. ළඟයි. මෙන්න. ඉතා මාසන්න අවස්ථාවක්. මම පළමු ක්‍රීඩකයාම මම හිතන්නේ හොඳම තරගයක් නිරත වෙනවා. ওই විදිහට තමයි කනාමුට්ටිය ටික වෙන්නේ. කරගෙනවා. පොඩි දරුවන්ගේ තරඟනීති ටිකක් වෙලා යන වැඩ. ওই විදිහට ඔය ඉස්සර කිව්වත් වගේ ඉස්සරහට තියෙන තරඟත් එක්ක මහවුලේ හොක්ස් බේ මම හිතන්නේ සෑහෙන සෙනගක් අද. මාර කෙලකිරීම තාම ආසන්නයි. තාම ආසන්න අවස්ථාවක්. ඔන්න පාරක් කෙල කරනවා මේ අපේ පුංචි පුතා. තාම ආසන්න අවස්ථාවක්. මුට්ටිය වදිනකොට ඔන්න මෙන්න තියෙන්නේ. ඔන්න මුට්ටිය වදිනවා. දැන් වදිනවා මුට්ටියේ. වදිනවා. අහා පුතේ හයියෙන් ගන්න. ගහන පුතේ මුට්ටිය දෙකටම කැඩෙන්නේ. හයියෙන් ගන්න පුතේ. හයියෙන් ගන්න. හොඳයි. ප්‍රථම අවස්ථාව විතර පාස් කිරීමේ තරගේ සෑහෙන ලස්සන්ට කෙරීගල යලා කට්ටිය බිත්තර නාපුසි ඉන්න ඇතිල්ලේ ඔල්ලුවට වැදුනලම් කමන්න එක කන්ඩිෂන්යක් විතර තියාගල්ල තිබ්බයිද ඒකනම් සෑහෙන විනෝදාත්මක තරගයක් බලමු තව කීප දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා අපිට මේ ඉස්සරහට මේ අහන්න මේ මෙන්න මෙහෙම දුවගෙන ගිහිල්ලා මෙහෙම දාන්න බෑ ඔය ඉන්න තැන ඉඳලා දාන්න අපි එන සෙට් එකක් ඉන්නවා ගිය පාරත් හිටපු කට්ටිය පුරුදු වෙලා වගේ ඊයේ රෑ මට මේ විතර වාස් කරන සීල් එක. හරි. නෝ විදියට තාමත් දිනන්න පුළුවන් chance එකක් වගේ තියෙන්නේ අපිට. हाँ ऐसे कोई दे हाँ है माँ बाय बाय अंतिम तरंग करुवान दे देना बितर पास किरी बे तरंगे सिटी रे ඔල්ලෝ විදියට තමයි තරගය කෙරෙල්ලේ ඔය බිත්තර තම්බලක් තියල්ලේ බං ඕ අන්න දිනු ෂා වෙන්න ඉන්නවා වාසනාවන්ත විතර ජෝඩුව විතර යුවල විතර පාස් කිරීමේ ඔන්න ඔය විදියට උන්ට තෑගි ප්‍රධාන සෝයක් කරනවා එනම් සුබ පැතුම් විතර ජෝඩුව Game lost. කට්ටිය කෑම ගන්න පොර කන ගමන් ඉන්නේ කට්ටිය දැන්. කෑම වලට පොර කන ගමන් ඉන්නේ කට්ටිය දැන්.
Thank you so much. At last we got one dancer. We got more singers. Thank you very much. I will leave some time for the judges to take the decision. කෑම සීන් එක යනවා. තවත් තරගයක් යනවා මේ ආරක්ෂා ටීම් එකේ. යනවා විරංග. හම්බේ. මෙතන මේ ආරක්ෂක ටීම් එක මේ තවත් ගේම් එකක් ඕගනයිස් කරලා තියෙනවා. බලමුකෝ මේක. හොඳයි මෙන්න විශේෂයෙන් ඔව් පොඩ්ඩක් විතරක් නෝ අපිත් වෙනවා මල්ලි. දැන් අල්ලලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් හොක්ස් බේ වල හොඳටම අල්ලන්න පුළුවන් ජෝඩුවක. ඔරලෝසුවක් මම හිතන්නේ පිටිරල්ලන්ට ආපු මල්ලි කෙනෙක් සහෝදරයෙක් ඔරලෝසුවක් අයිතිකාරයා ඉන්නවා මං ගාවට ඇවිල්ලා ඔරලෝසුව ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන තරගය තමයි හැන්ද මත දෙහිගිරිය තබාගෙන යන්නේ තරගය. මම හිතන්නේ තරගය අපි උත්තර කරන්නේ මේ ඔකට QR එක ඒ තරගය අපි ආරම්භ කරන්න ඕන කරලා දෙන්න ඕනේ. ළමයින් වෙනුවෙන් ශමිල් අපිට හැඳි දෙහි ඕනේ. ඔය විදිහට තවත් තරගයක් ආරක්ෂක ටීම් එකෙන් කරන ගමන් ඔය විදිහට දෙහි ගෙඩිය මත හැන්ද රැගෙන යන දෙහිගෙඩිය හැන්ද මත දෙහිගෙඩිය ගෙන යාමේ තරගයේ පළවෙනිය දෙහිගෙඩිය රැගෙන යාමේ සෙට් එක මේ ඇවිල්ලා පිරිමි ඔය විදිහට ඉන්නවා සෙට් එකම රැස් වෙලා දැන් සෙල්ලල්ලා දරුණු සෙට් එකක් ඉල්ල කෙලිම දරුණු සෙට් එකක් ඉල්ලේ එක්කෝ හැන්ද එක්කෝ දෙහිගෙඩිය ඔයගොල්ලන් කියනවා සුදාර කෙනෙක් අතර ගමන් කරන්න. හොඳයි මම සූදානම්. මෙන්න. අනේක ලයින් එකක් හදා ගන්නකෝ. එයා චූටි දොල පුතා ලස්සන ලයින් එකක් කියනවා. ඔය විදිහට තමයි පිරිමි මෙන්න යනවා මගේ ගමන් එක. හැන්ද මත දෙහිගෙඩිය රැගෙන යන කට්ටිය තරගකරුවන් පැමිණෙනවා. ඔය විදිහට එනවා. පළවෙනියා පළවෙනියා දෙවනියා තුගේලියා ඔන්න ඔය විදිහට වෙන්නේ හොඳ ප්‍රශ්න වයිෆ් පුරුදු කරා බැලන්ස් කරන්නේ. වයිෆ් තමයි බැලන්ස් කරන්න පුරුදුලා තියෙන්නේ. හැබැයි මෙයා වයිෆ් විතරක් බැලන්ස් කරන නම් අත්‍තරම අපිට ආයිත් ගෝනි පැනීම තරගයේ දරුවන්ගේ පටන් ගන්න යන්නේ. බලමු දෙමව්පියෝ මේ පැත්තේ ඉන්නවා දරුවන්ට උදව් කරන්න. So Uncle Shamil is making a line, drawing a line, so here come back. Right, so you are going to dance with the red shirt, is it right? Okay. You are going to... Are you ready? Okay. I think parents are ready more than kids. Right. 5, 4, 3, 2, 1. Run, 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 run. Get to the sack, get to the sack, get to the sack and jump back, jump back, jump back. Get to the sack, jump back. Here, ikkin, nearby. Farinda. High. ඔසහා දෙන්නලා කරා තරගය පැවැත්වෙන්නේ. හොඳයි. මෙන්න රෝෂා
චතුරංග සහ දුෂාන් මොකද දැන් ලෝසි දෙකක් දිනනවා හරි හරි මොකට කාලෙ දින මේක ඉවර වෙන්නේ නැහැ මම හිතන්නේ කිසිම ක්‍රීඩකයෙක් දෙවෙනි වන්නේ නැහැ ඔළුවට ගහනවා මූණට ගහනවා බඩට ගහනවා පහර ඇස් දෙකට බය වෙන්න බෑ චතුරංගගේ ඔළුවටත් ගහනවා තට්ටෙටක් ගහනවා කනටත් ගහනවා මූණටත් ගහනවා බඩටත් ගහනවා පහරට පහර මෙන්න ගහන්න තට්ටි අල්ලනවා මූණ අල්ලනවා ගහනවා දැල්ලනවා තට්ටෙට ගහන්නේ හරියට තට්ටෙට ගහන්නේ පහරට පහර යකෝ මොනවද මේ ගහන්නේ මේ අපි හෙට යමු ගිහින් නැත්තම් ඒක පිළ එදෙන්න කොටම හරියන්නේ නැහැ මම පහරට පහර කියලා කරන දරුවන් දෙන්න පිටි පහර කියලා කරනවා පහරට පහර මොහොන පහරලේ රහයෝනේ පහර උඹට පුළුවන් නම් තුනෙන් දෙකක් නේද එක වටින් දාලා ඉවර පොළු දෙකකුත් දිනවා ඕකෙන් විසඳන්න නැත්නම් පොළු දෙකක් දිනවා අපිට බලයි තුරංගයේ මූණ ගන්න ඒකේ Bye.
අපැදිල්ල තරගය අවසන් වුණා සියලු දෙනාව. එළගිරි අසංක සුපිරි තරගයක් දුන්නා කට්ටිය. එළගිරි ඔහම තමයි අවුරුද්දේ කඹැදිල්ලේ තරගය සියලු දෙනාව. හොඳ තරගයක් දුන්නා. නියම තරගයක් දුන්නා කට්ටිය. ඔය විදිහට කට්ටිය එන්ජොයි කරන ගමන් ඉන්නේ. ඔය විදිහට කට්ටිය එන්ජොයි කරන ගමන් ඉන්නේ.